පාටිකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙවින්, අංජනලා හැමෝම මංජිතලා එකතු වෙලා අනිවාර්යයෙන්ම ඉදිරියේදී නුරාන් පොලිසියට අල්ලලා දේවි. කලින් නම් ඇත්තටම කියනවා නම් මේ හැම දෙම ඒ කියන්නේ නුරාන් පොලිසියට අල්ලලා දුන්නේ නැත්තේ. ඒ දේවල් වලට අපිටත් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඇති වුණු ලොකුම බයක් හින්දායි කියන කතාව විතරක් අපි හැමෝම දැනගෙන හිටියා. හැබැයි මේ දේවල් සම්පූර්ණ වෙනස් වෙන කාරණා ගොඩාක් මේ වෙලාවේ තියෙනවා කියන කතාව ගැන අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් ලැබිලා තියෙනවා කියන මේ කතාව ගැන මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්නට ඕනේ. ඇත්තටම දැන් කෙවින් මේ හැමදේම වෙනස් කරපු එකේ වැරද්දක් දකිනවා. ඇත්තටම පහුගිය කාලේ නිම්නාවිට ඇත්ත අහුවේ කියලා තියෙන බයට මේ හැමදේම වෙනස් කරගෙන කාලය ගත කරපු එකේ වැරද්ද ගැන දිගින් දිගටම කල්පනා කරන්නට පටන් අරගෙන තිබුණා කියන කතාව ගැන විතරක් මම මේ වෙලාවේ ඔයාට මතක් කරලා දෙන්න සූදානමක් තමයි එකතු කරගෙන තියෙන්නේ. තව දෙයක් අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක විශ්වාසයෙන් මට ඔයාට මතක් කරලා දෙන්න පුළුවන්. ඇත්තටම ඉදිරියට කෙවින් තීරණයකට එනවා. Taman මේ වගේ දෙයක් කරන්න ඕනේ නැහැ කියන එක ගැන. ඇත්තටම මොන වගේ තීරණයක්ද ඒක මේ විදියට අපිට විසඳ දෙන්නත් අවස්ථාවක් ලැබේවි කියන කතාව ගැන විතරක් මම මේ වෙලාවේදී ඔයාලට මතක් කරලා දෙන්න. විශේෂයෙන්ම කෙවින් තීරණය කරනවා Taman ගැන අහුණත් කමක් නැහැ. මේ හැමදේම දැන් ඉස්සරහට වෙනස් වෙන විදියට සිද්ධ විය යුතුයි කියලා. මොකද එහෙම නැත්තම් මේ දේවල් කවුරුත් හිතන්නේ නැති විදියට සිද්ධ වෙන එක ගැන ඇත්තටම සතුටක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ කියන කතාව ගැන විතරක් අපි හැමෝම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරනවාමයි කියන කතාව ගැන තමයි අද අපි විශේෂයෙන් ඔයාලට කතා කරන්නට ඕනේ. ඒ විශ්වාසය අපිට හොඳින්ම තියාගන්න පුළුවන්කම ලැබෙනවා කියන ඒ කතන්දරය ගැන විතරක් මම මේ වෙලාවේදී ඔයාලට මතක් කරලා දෙන්න සූදානමක් තමයි ඇති කරගන්නේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ හොඳින්ම තියාගන්න පුළුවන්කම ලැබෙනවා කියලයි මම ඔයාලට මතක් කරන්නේ. අනිවාර්යෙන් ඔයාටයි මටයි හිතා ගන්න පුළුවන් වෙනවා. ඉස්සරහට ඇත්තටම අංජන මේ කට්ටියත් එක්ක ඒ කියන්නේ ලොකු හිතවත්කමක් පාලා මේ හැමදේම වෙනස් වෙන ගණයකට පත් කරගනී කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට පුළුවන්. ඉතින් ඒකත් එක්ක කෙවින් මේ හැමදේම අමතක කරලා දාලා මේ හැමදේම ලස්සනට කරගන්න ඕනි කියන තැනට මේ වෙලාවේ ආවොත් ඒක තමයි වටිනාම දේ.